ඔයාලට තම්නෙල් එක දැක්ක විදිහට වෙබ්සයිට් එක ෆ්‍රොන්ට් එන්ඩ් එක වෙනස් කරන්න ඕන්න මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. මං ඉස්සෙල්ලාම ඕපන් කරගන්න Google Chrome වෙබ් බ්‍රවුසර් එක. ඉතින් මම ඒක ඔයාලට එක්සැම්පල් එකක් විදිහට ගන්නවා මේ wordpress.com කියන සයිට් එකේදී ඔයාලට මේකට ඕනම සයිට් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් හැබැයි සමහරක් සයිට්ස් වල බෑ මේක මම පස්සේ කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ සයිට් එක ඕපන් කළා මම. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට ෆ්‍රන්ට් එන්ඩ් එක පේනවා මේකේ. ඉතින් ඒකේ මෙන්න මේ ටෙම්ප්ලේට් එකේ තියෙන මෙන්න මේ හෙඩ්ලයින් එක මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. මෙතන බටන් එකක් තියෙනවා. ඉතින් බටන් එකේ ටෙක්ස්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් පර්මනන්ට්ලි නෙවෙයි ටෙම්පරරි විදිහට වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. හරිද? ඉතින් කිසිසේත්ම පර්මනන්ට්ලි මේක වෙනස් කිරීමක් සිදු කරන්න බැහැ ලීගල් වශයෙන්. ඉතින් වෙනස් කරන්න කොහොමද කියලා කිව්වොත් ඉතින් මෙතන ටෙම්ප්ලේට් එකේ ඕනම තැනකට මේ කර්සර් එක අරන් ගිහලා එතන රයිට් ක්ලික් කරනවා. ක්ලික් කරලා මෙතන පල්ලෙහාම තියෙන ඉන්ස්පෙක්ට් කියලා ඔප්ෂන් එකක් අන්න ඒක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ දකුණු පැත්තෙන් මෙන්න මේ විදිහට ඔයාලට තව මෙනු එකක් එනවා. ඉතින් කෝඩින් වගේ තමයි තියෙන්නේ. ඉතින් HTML CSS දාන පුත්කලෙක් නේ. ඉතින් මේවා සිම්පල්. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මේක පොඩක් එක්ස්පෙන්සිව් විදිහට පොඩක් ස්මෝල් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒතකොට දැක ගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එක. කලබල වෙන්න එපා. නොදන්න පුත්කලෙක් නම් බය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට කැමති රෙස්පොන්සිව් එකක් හදාගන්න පුළුවන්. මෙතන ඩිවයිස් එකට අදාලා. ඉතින් ඩෙස්ක්ටොප් සයිට් එකේ නෙමෙයි දැන් මේක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම ඉතින් රෙස්පොන්සිව් විදිහට දාගත්ත. ඉතින් අදාළ කැමති විදිහට දාගන්න. ඉතින් දැන් මේක මොබයිල් රෙස්පොන්සිව් එකේ තමයි තියෙන්නේ. රෙස්පොන්සිව්. ඉතින් ඊට පස්සේ මේක මම මෙතන තියෙන HTML කෝඩ්ස් හරිද? ඉතින් මෙතන ඔයාලට මේක වෙනස් කරන්න ඕනේ නම් මෙතන ඊතලයක් තියෙනවා. හරිද? මෙතන ඊතලයක් තියෙනවා. ඒ ඊතලේ ක්ලික් කරලා ඔයාලට ඒ ක්ලික් කරලා වෙන කොහොත් ක්ලික් කරන්න එපා. කරලා ඔයාලට අදාළ ටෙක්ස්ට් එක තියෙනවා. අන්නේ ටෙක්ස්ට් එක උඩට අරන් ගිහලා දැන් මට ඕනේ මේක වෙනස් කරන්න. ඒ අදාළ ටෙක්ස්ට් එක උඩට අරන් ගිහලා එකපාරක් ක්ලික් කරන්න ඕනේ. හරිද? ක්ලික් කරපු ගමන් ඔයාලට පේනවා මෙන්න මෙතන කෝඩ් එකක් highlight වෙලා තියෙනවා. H1 tag එකේ යටතේ කෝඩ් එකක් highlight වෙලා තියෙනවා. මෙතන H1 tag එක මෙතන class attribute එක යටතේ උන් තියෙනවා. මෙතන H1 closing tag එකක් තියෙනවා. ඒ closing tag එකට කලින් මෙතන 33ක් තියෙනවා පේනවා. අන්න ඒකේ උඩ ඩබල් ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙනවා අපිට. ඉතින් මෙතන තියෙනවා මෙන්න මේ ටෙක්ස්ට් එක ඔයාලට පේනවා. මේ ටෙක්ස්ට් එක තියෙනවා. ඊට පස්සේ මෙතන WordPress කියලා තියෙනවා. ඔයාලට බලන්න මම මෙතන කර්සර් එක අරන් ඇද්දි මෙතනින් එයාලා ඔටෝම highlight කරලා අපිට පෙන්නනවා නේද? ඉතින් මට ඕනේ මෙන්න මේක වෙනස් කරන්න. මම මෙතන ගිහලා මේ සුදු පාට වචන උඩ ඩබල් ක්ලික් කරනවා. හරිද? ඩබල් ක්ලික් කරාම මෙන්න මේ වගේ අපිට ටෙක්ස්ට් එක එඩිට් කිරීමේ හැකියාව වෙනවා. ඉතින් මම ගහනවා kavdx කියලා ටයිප් කරලා enter ඔබන්න ඕන. enter බටන් එක ප්‍රෙස් කරන්න ඕන. ඉතින් කරපු ගමන් ඔයාලට පේනවා මෙතන එක අප්ඩේට් වෙලා තියෙනවා kavdx විදිහට. ඉතින් කලින් තිබ්බ ටෙක්ස්ට් එක නෙමෙයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට ඕන. ඉතින් මේක කරලා ඉවර වෙලා මෙතන close එක කියන්නේ closing tag එක ඔබන්න ඕන. ඊට පස්සේ කලින් තිබ්බ ඉන්ටර්ෆේස් එකම එනවා සයිට් එකේ. ඉතින් මේක වෙනස් වෙලා නැහැ ඔයාලට පේනවා. ඉතින් මේකදී ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් කරගෙන ඕන විදිහට මේක කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක වැදගත් අවස්ථාවකුත් එනවා රිසල්ට්ස් බලාපොරොත්තු වෙන ළමෙක් නම්. ඉතින් මම ඉතින් හැටි කියන්නේ නැහැ ඔයාලා අදහසක් ගන්න. මොකද ලීගල් නැහැනේ නේද? ඉතින් මේ විදිහට වෙනස් වෙනවා. හැබැයි පර්මනන්ට්ලි වෙනස් වෙන්නේ නැහැ. හරිද? දැන් මම මේක වා රිෆ්‍රෙෂ් කරලා පෙන්නුවත් කලින් තිබ්බ ටෙක්ස්ට් එකම තමයි එන්නේ. ඉතින් මම මේ වගේ වෙන සයිට් එකට යනකො හිරු නිවුස් සයිට් එකට යනවා මම දැන්. ගිහිල්ලා ඒක නිවුස් පව අපිට වෙනස් කරන්න පුළුවන්. හැබැයි permanently නෙවෙයි temporary. හරිද? ඉතින් මෙන්න මේ නිවුස් හෙඩ්ලයින් එක මට වෙනස් කරන්න මෙතන right click කරලා මෙතන inspect කියන option එක select කරනවා. කරපු ගමන් මෙතනින් මෙනු එකක් ඕපන් වෙනවා. ඉතින් ඔයාලට මේ responsive පොඩි වගේ නයි. ඉතින් ලොකු කරගන්න පුළුවන්. ඉතින් ඕන විදිහකට ඉතින්
අර ඔය ඇතිනේ විදිර කරගෙන මෙතන ඊතලය ඔබන්න ඕන මෙතන තියෙන ඉලමෙන්ට් එක සිලට් කරන ඕන ඊතලය පොඩි අන්නේ ඔබලා මෙම අදාල හෙඩ්ලයින් වෙනස් කර නොන්නේ හෙඩ්ලයින් එකට ගීගමන්ගේ අතරින් හයිලයිටල පෙන්න්න ඇති ඔන්න ඇති හෙඩ්ලයින් උඩ එක සැරයක් කලික් කරන්න එක සරය කලික් කරලා අදාළ ටැග්ගික ඕපන්නවා මෙතන මේ තිනවල් ස්ටමසිස දන්න පුත් කරන මේ දන්නවා මේ ඇංක ටැක්ක යටතේ H5 ඇටිබියුට් එක තියෙනවා ඉති ගැටලගේ පෝස්ටේ ලින්ක එක දාලා තියෙනවාගේම මෙතන ටෙක්ස්ට එක දීලා තියෙන ඇංකටගේ කලෝසින් ටැක්ගත් තියෙන ඒ හෙඩ්ලයින වෙනස් කරන ඉතින් හෙඩ්ලයින්කට ඩබල් කලික් කරන්න ලික් කරලා වාට කැමති ටෙක්ස්ට එක දෙම කවිඩක් ෆිසිල් කළගන්නවා කාලා එන්ට ප්‍රෙස් කරන එන්ට ප්‍රෙස්කම අරක ඒ විදිහට වෙනස්සනවාලට පේනනේ හෙඩ්ලයින් එක වෙනස්සන ඉතින් මෙතරින් කලෝස් කරන්න පුළුවන් ඊට පස්සේ ඉතින් වල් පේ නොද අපේ නිවසගේ හෙටලයි යාල නිවස හෙටලයින ඉතින් අපේ නම වැටල දනවා කිස් ප්‍රශ්නය තිවල්ට මේ විදිහට ඕනෙම සයිට් එකක වෙනස් කිරීම හැකියාව තියෙන හැබේ රීෆිෂ් කරවා මේ නැතිව හර කිස් ප්‍රශ්නය හිද ඉතින් ඕනම සයිට් එක මේ වෙනස් කරන්න පුළුවන් හරිද ඉතිං ගොඩක් ළමයින්ට අර ඇදගත්ත ඉතින් මේ සයිට් එක වෙනස් කිරීමක් සිදු කරන්න තිබොත් කියල හිතන ඇති ඉතින් එම පමටලි වෙනස් කරන්න බැහර ඉතින් වාලා ඒ ඉතින් වාලා හිතාගන්නම කියන්න නක ලීගල් නැති හිදුවලට කරන ක්‍රමයමන් කියල දුන්න දැන් හරි ඉතින් රයිට් ලික් කර ඉන්ස්පෙක්ටයා දාලා ටෙක්ස්ටෙකුඩ ලික් කරා එඩික් කළ හරි මය කියෙන් නෑ මේ වීඩියෝකින් ඉතිං මෙතරින් වීඩියෝ එක නවත්තනවා ඉතිං පැහැදිලක් නැතිවේ කියල හිතනවා ඉතින් මොනහරි ගැටලුවත් තිරන කමෙන්ට් සක්ෂනේ කමෙන්ටක් ඉදිර දාන්න අපි සබස්ක්‍රයිබ් කළ තියාගන්න අපි ඊළඟ වීඩියෝගෙන් හම්බෙමු